බං කෙලින්ම KP කෙනෙක්. ළමා දිනේ සමහරවල් ළමයි ඉන්නේ. දැන් උඹලට කීයද වයස 18ට ළඟයි නේද? තව අවුරුද්දකින් කසාද බඳින්න පුළුවන්. මම දැක්ක භෞතික විද්‍යා පන්තියක ලෝක ළමා දිනේ සමරනවා. කොළඹත් කෑවා. කොරෝනා එක හරහා කොරෝනා හරහා කොළඹත් විනාශ වුණා. දැන් තමයි කොළඹ විනාශ වීගෙන ඉන්නේ. මම දැක්ක භෞතික විද්‍යා පන්තියක ගුරුවරයෙක් රතු පාට රෝස පාට කලිසමකුයි රතු පාට ෂර්ට් එක වෙනගෙන නටනවා පිස්සෙක් වගේ. ඒක වට කරගෙන කොළඹ ඉස්කෝල ළමයිනේ බං. රොයල් ආනන්ද නාලන්ද කියන ප්‍රෞඩ ළමයිනේ බං ඉන්න ඕනේ. නේද? රොයල් ආනන්ද නාලන්ද විසාකා දේවි පාලිකා ලෝකෙම දන්න ඉස්කෝල ඔය. හරිද? ළමයි ප්‍රෞඩ වෙන්න එපැයි. අර ගුරුවරයෙක් නටනවා කියන්නේ වැඩක් නැහැ කියලා දැකලා ගුරුවරයෙක් තියාගෙන ඒක වටේ නටනවා. ගුරුවරයෙක් නෙවෙයි බං කෙලින්ම KP කෙනෙක්. ගෙදර ගිහලා අහන්න එපා KP කියන්නේ කවුද කියලා. ගියාම තාම ළමයි හරිම ග්‍රාමීයයි ඒ වගේ වට කැමති. කොළඹ ළමයි කියන්නේ. ඔය ස්කෝල් ටික අපරාධ බා රොයල් බැජ් අඳින්න එපා කියපා ඒක වටේ රොයල් එහෙම හිටියේ නම්. ලැජ්ජාවේ බෑ. මට ක්ලාස් ආපු ළමයි පිටරට ඉන්නේ ලංකාවේ ඉන්නේ නෙමෙයි හරි. ඒකේ ලින්ක් එක දාලා කියනවා සෝක දකින්න දිනේ අදහස් ප්‍රකාශ කරන්න එපා කියලා. ඒක මට හොඳ නෑ කියලා. වීඩියෝ එහෙම කරන්න එපා කියලා ඉල්ල උන් බයයි මං අර දැකපු ගමන් අනම්මනම් කියලා දානවනේ. ඒකින් දෙක් කරන්න එපා කියලා තමයි දාලා තිබ්බා. ඔක විනාශ වෙන්න දෙන්න කියලා.